මගේ සල්ලි වලින් මම ඕන දෙයක් කරනවා. තමුසෙට මොකද? තමුසෙ දන්නේ මෙතන මුසලකමට හිඟමනේ යන්නනේ. අන්නගේ වැඩ බලාගෙන ආ. දැන් ඉතින් ඔය ඉස්කෝල ගමන් නතර කරා කියලා මක් වෙනවද? අපිත් ආසයිනේ මුණුපුරෙක් බලන්න. ඔව් ඔය රස්සාවල් කරන්න ඕනේ නෑ. මම හම්බ කරනෝනේ අම්මේ. මං හම්බ කරන එක මෙයාට හොඳටම ඇති. එතකොට මං ඉගෙන ගත්ත දේවල්. ඔය සහතික කැලි වලින් මක් කරන්නද? ගෑන් ළමයින්ට තියෙන්නේ ඉනි උයන පිහන වැඩයි ළමයි බලා ගන්න වැඩ. ඔන්න ඔය තියෙන වැඩක් බලාගෙන ඉන්න ළමයෝ. මේ මට සල්ලි ටිකක් ඕන. ඔයාට මොකටද සල්ලි? අම්මා කෝල් කරා. තාත්තට හොඳටම සනීප නැහැලු. ඒක ටිකක් අරන් දෙන්න ඕන. ඔයා හිතනවද මං සල්ලි ගසලින් කරනවා කියලා? බැඳපු දවසේ ඉඳලා සල්ලි. උඹලා හදන්නේ පවුලත් එක්ක මාව ඌරගෙන කන්න. උඹලා ඕන දෙයක් කරගන්න. මගෙන් සල්ලි හම්බෙන්නේ නැහැ උඹට. මචං කියවා. හරි මචං මම ගාන්ට වැඩේ සෙට් කරලා තියෙන්නේ. හරිද? බෝතලේ මංගානේ. අද සුදු ඔයාට මං ඉල්ලුවහම තමයි සල්ලි නැත්තේ. ඒ උනට යාළුවොත් එක්ක බෝතල් පාටි දාන සල්ලි තියෙනවා. මගේ අම්මට තාත්තට අසනීපයක් වුණාම මම බලන්නේවත් නැහැ. මගේ සල්ලි වලින් මම ඕන දෙයක් කරනවා. තමුසෙට මොකද? තමුසෙ දන්නේ මෙතන මුසලකමට හිඟමනේ යන්නනේ. අන්නගේ වැඩ බලාගෙන ආ. ඔය මොනවද කරන්නේ? මම මේ මල් වගේක් හදන්න පුරුදු වෙනවා. දැන් මේකෙන් ඔන්ලයින් බිස්නස් කරන්න පුළුවන්නේ. අතටත් කීයක් හරි එනවනේ. අනේ ඔයා කරන ඔන්ලයින් බිස්නස් අතේ තියෙන තුක් දෙන වැඩක් මේක. ඒ පුතා මොකද්ද ප්‍රශ්නේ? අම්මට මතක තමයි අර අසංඛ්‍යා. ඌට මං සල්ලි වගේක් දුන්නා. ගේතු ගස් තියලා ඌට මං සල්ලි දුන්නේ. ඌ ඒක අතරම රට බැලලානේ. මට දැන් හිතා ගන්න බෑ මොකද්ද කරන්න කියලා. එතකොට අපේ ගේ බේරගන්න කීයක් විතර යයිද? අයියෝ දෙන්නද? මේක මගේ කාඩ් එක. මේකේ ලක්ෂ 10ක් විතර ඇති. ඔයාට කොහෙන්ද මෙච්චර සල්ලි? ඔයාට මතකද මං අර මල් බිස්නස් එකක් කරා? ඒකෙන් හම්බුන සල්ලි මේ අවුරුදු 2ෙම මම පොතේ දාගත්තා. ඔය ඒ සල්ලි.